ශහන් ගියසති මේ බැච් එකක් කරන්නේ සෙනසුරාදා. මේ බැච් එකේ ළමයි ට්‍රේඩ් කරලා මොකද ඒගොල්ලන්ගේ මේ තියෙන රිසල්ට් එක. ගාල් ඉතින් හැමදාමත් රිසල්ට් තියෙනවනේ අයියේ. ඔන්න දැන් චුට්ට කරගන්නවා ඩොලර් 200 ගණනක ප්‍රොෆිට් කාඩ් එකක් ෂෙයා වෙලා තිබ්බා. කො අපිට පොඩ්ඩක් බලන්න පුළුවන්ද ඒක? එන්නකො වෙන්නන්න. මේ තියෙන අපේ ගාල්ලේ 61 වෙනි ෆිසිකල් බැච් එක. ඒතර දැන් පොඩි වෙලාවකට කලින් අපේ ගෲප් එකට ෂෙයා වුණා මෙන්න මේ විදිහට ඩොලර් 264ක ප්‍රොෆිට් කාඩ් එකක්. එතනින් ඉස්සරහට ගියාට පස්සේ අපි ඩොලර් 101ක ප්‍රොෆිට් කාඩ් එකක් ෂෙයා වෙලා තියෙනවා. එතනින් ඉස්සරහට අපි ගියාට පස්සේ ප්‍රොෆිට් කාඩ් ෂෙයා වෙලා තියෙනවා තව කිහිපයක්. මේ විදිහට එයාලගේ ඇනලයිසිස් ෂෙයා කරලා තියෙනවා ප්‍රොෆිට් කාඩ් එක තව කිහිපයක් තියෙනවා. එතකොට ශහන් මම සෝෂල් මීඩියා වල ගොඩක් දැකලා තිනවා එඩිට් කරා ඒ වගේම ඔය වෙනස් කරලා දැම්මා කියලා කියනවා. එතකොට අපිට එහෙම නැතුව නිකන් ඇත්තට P&L එකක් බලා ගන්න බැරිද ඔය ළමයින්ගේ? මේ දැන් ගෲප් එකට අන්තිමට ප්‍රොෆිට් කාඩ් එකක් දාපු ළමයා මාත් එක්ක දැන් චුට්ටර කලින් chat කර කර ඉඳියා. එයා නම් මට P&L එකක් එවලා දුන්නා. මේ තියෙන අයියේ P&L එක. ඒතර මෙයා සතිය ඇතුළත ඩොලර් 500 ගණනක ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. එතකොට ප්‍රොෆිට් කරලා විතරද ලොස් වෙලා නැද්ද ළමයා? මෙයාගේ අයියේ සතියේ ටෝටල් ප්‍රොෆිට් එක තියෙනවා ඩොලර් 549ක්. හරි. එතකොට එයාගේ ටෝටල් ලොස් එක තියෙන ඩොලර් 36යි. එතකොට එයාගේ net profit එක තියෙනවා ඩොලර් 513ක්.